හොඳ නමයි. අපි හත්වෙනි පාඩම අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ කොටසේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මීට කලින් වීඩියෝ එක විදිහට මම ඔයගොල්ලන්ට එවලා තියෙනවා. මේකේ හඳුන්වා දීමේ වීඩියෝ එක එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂනරි පාර්ට් එක. ඒක බලලා පාඩමේ දල සැකැස්ම ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම මොන මොන කොටස්ද ඔයගොල්ලන්ට වඩා වැඩියෙන් අවධානය යොමු කරන්න ඕන කියන එක පිළිබඳව අවබෝධයක් ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ වීඩියෝ එකේ ඉඳන් අපි අපේක්ෂා කරන්නේ පාඩමේ විෂය කරුණු එහෙම නැත්නම් තියරි ටික ඊටාම සරලව ඒ වගේම පැහැදිලිව ඒ වගේම ඊටාම අඩු කාලයක් තුළ ආවරණය කරන්න. හරි. එතකොට මේ කතන්දරේ පටන් ගන්නේ අනුක ජීව විද්‍යාව යනු කුමක්ද කියන එක ඊටාම සරලව අවබෝධ කර ගැනීමෙන් මේක කවදාවත් ඔයාලට විභාගයට අහන දෙයක් නෙමෙයි. නමුත් සරලවම අවබෝධයක් තිබිය යුතුයි කියලා මම හිතනවා. ඔයගොල්ලන්ට පාඩමේ ඊටු ටික තේරුම් ගන්න. කිසිම අපි අ, කතා කරන භාෂාවෙන් කියනවා නම් කිසිම රොකට් සයන්ස් එකක් නැහැ. සරලවම අණුක මට්ටමේදී DNA සහ DNA වලම එක්තරා සංකීර්ණ ආකාරයක් වෙන ජාන නිර්මාණය වී ඇති ආකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම තමයි අණුක ජීව විද්‍යාව යටතේ අපි බොහෝ දුරට සිද්ධ කරන්නේ. හරි. එතකොට මේ යටතේ අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන මාතෘකාව වෙන්නේ DNA ද්විත්ව හේලික්සිය ආකෘතිය. මම අපේ සම්පත් පොත බොහෝ දුරට උපයෝගී කරගෙන ඒ ඔස්සේ ඒකේ තියෙන දේවල් පැහැදිලි කරගනිමින් ඉදිරියට යන්න උත්සාහ කරන්න. අවශ්‍ය වෙලාවට මම ආපහු අපේ නෝට් එකට ගිහිල්ලා ස්ක්‍රීන් එකේ අවශ්‍ය සටහන් රූප සටහන් කෙටි සටහන් ආදිය දාන්නම්. ඔයගොල්ලන්ට එතකොට අවශ්‍ය නම් ඒකත් එක්ක පිටපත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම අවශ්‍ය නැත්නම් පුළුවන්. හරි. DNA ද්විත්ව හේලික්සිය ආකෘතිය අමුතුවෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කළ යුතු නැහැ. දෙවෙනි පාඩමේදී ඊටාම හොඳ අධ්‍යයනයක් අපි කරනවා DNA අණුව නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන. ඊට පොඩි ඌණ පූර්ණයක් සැපීම පමණයි මේ කොටස යටතේ අපි සිදු කරලා තියෙන්නේ. එතනදී අපි දන්න දෙයක් තමයි DNA ද්විත්ව හේලික්සිය ආකෘතිය ඉදිරිපත් කරේ ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් කියන විද්‍යාඥයන් දෙදෙනා. ඒ නිසායි මෙම ආකෘතියට වොට්සන් සහ ක්‍රීක් ආකෘතිය කියන නම ව්‍යවහාරයේ පවතින්නේ. මේ ෆ්‍රැන්සිස් ක්‍රීක් සහ ජේම්ස් වොට්සන් ඉදිරිපත් කරපු ආකෘතිය සම්පූර්ණයෙන්ම ඔවුන් විසින්ම සොයාගත්ත දැනුම් පද්ධති පදනම් කරගෙන කරපු එකක් නෙමෙයි. රොස්ලින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා ඊට පෙර කාලයේදී එක්ස්රේ ස්පටික විද්‍යාව මගින් ලබාගත් DNA අණුවක ව්‍යුහය පිළිබඳව දත්ත වොට්සන් සහ ක්‍රීක් විසින් පාවිච්චි කරනවා DNA අණුවේ මේ ද්විත්ව හේලික්සිය ව්‍යුහය හඳුන්වා දෙන්න. එතකොට මේකේ මහා ලොකු වැදගත්කමක් නැතත් නිකන් අපි වොට්සන් සහ ක්‍රීක් කියන නම් දෙක නිකන් නැවත වතාවක් මතක තබා ගත යුතුයි කියන එක අපිටම මතක් කරගමු. ඊට අමතරව මෙන්න මේ රොස්ලින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයාගේ නම මතක තබා ගත යුතුයි එක්ස්රේ ස්පටික වෙනා විදිහට. එතකොට ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ කියන ඒකාංග අණුව බහුඅයවීකරණය වීම නිසා නිර්මාණය වෙන බහුඅයවිකයක්. DNA අණුව සාමාන්‍යයෙන් පට දෙකකින් සමන්විත වෙනවා. එක ද්විත්ව පට අණුවක් කියලා අපි හඳුන්වන්නේ ඒ නිසා. එතකොට එක් එක් පටය පොලිනියුක්ලියෝටයිඩ දාමයක් විදිහට පවතිනවා. එතකොට මෙන්න මේ පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකකින් තමයි DNA අණුව නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ DNA නිර්මාණය වෙන්න දායක වෙන ඒකාංග අණුව හෙවත් ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩය පෙන්ටෝස් චීනි වර්ගයක් වෙන ඩියොක්සිරයිබෝස් ඊළඟට ෆොස්ෆේට කාණ්ඩයක් සහ නයිට්‍රජනීය භස්මයකින් සමන්විත වෙනවා. මේ නයිට්‍රජනීය භස්මය ඇඩිනීන්, තයිමීන්,
ගුවනින් සහ සයිටොසින් කියන හතරින් ඕනෑම එකක් විය හැකි එක් නියුක්ලියෝටයිඩයකට අදාළව. මෙතනදී ඔයගොල්ලන්ට පැටලෙන තැනක් තියෙනවා. මම බොහෝ දුරට අපේ පන්තිවලත් සාකච්ඡා කරන කාරණාවක් මේක. තයිමීන් කියන වචනය නිවැරදිව ඔබ පාවිච්චි කළ යුතුයි. තයිමීන් යයන්න ස්පිල්ල සහිතව. තයමීන් කියන වචනේ භාවිතා කරන්න එපා. ඒකට හේතුව විටමින් B1 අපේ සිලබස් එකේ අඩංගු විටමින් එකක්. මෙන්න මේ විටමින් B1 ගේ සංකේතය එහෙම නැත්නම් නම විදිහට අපි පාවිච්චි කරන්නේ තයමීන් කියන එක. ඒකට තයමීන් කියන්නේ විටමින් B1, තයිමීන් තමයි අපිට අවශ්‍ය නයිට්‍රජනීය භස්මය. ඒක මතක තබාගත යුතුයි. ඊළඟ කොටස DNA අණුවේ ව්‍යුහය විස්තර කරලා තියෙන කොටස වඩා පැහැදිලිව තේරුම් ගන්න අපිට DNA අණුවක් ඊටාම සරලව ඇඳ ගන්න එක වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එනිසා ඉක්මනට අපි ඒක ඇඳලා පැහැදිලි කරගමු. අලුත් පිටුවකින් අපි ඉගෙන ගන්නේ DNA ද්විත්ව හේලික්සය. මේ යටතේ DNA අණුව අපි හඳුන ගන්නවා මෙන්න මේ ආකාරයේ හේලික්සීය. එහෙම නැත්නම් සර්පිලාකාරව ඇඹරුණු ව්‍යුහයක් විදිහට මේකට DNA දාම දෙකක් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකක් අන්තර්ගත වෙනවා. හරි. හරියට නිකන් මේක බැලු බැලමට අපිට පේන්නේ සර්පිලාකාර පඩිපෙලක් වගේ. ඔයගොල්ලන්ට සර්පිලාකාර පඩිපෙල් නිරන්තරයෙන් දකින්න පුළුවන් වෙනවා. අර සැලූන් වලට නගින පඩිපෙළවල් විදිහට සර්පිලාකාරයි ඒවා. ඔයාලට මේ පඩිපෙලක් මතකයි නම් ඒකේ අත්වටවල් දෙකක් තියෙනවා. ඒ දෙක යා කරමින් පඩි තියෙනවා. මේ DNA අණුවේ ව්‍යුහයත් හරියටම අන්න ඒ වගේ මෙන්න මේ විදිහට දෙපසින් හරි සමාන්තරව ඇත්තම කියනවා නම් හරි වචනේ ප්‍රතිසමාන්තරව විහිදෙන DNA දාම දෙකක් තියෙනවා. ඒ දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. හයිඩ්‍රජන් බන්ධන මගින් බැඳුණු නයිට්‍රජනීය භස්ම යුගල් මගින්. හරි. එතකොට අපි මේකේ තාක්ෂණික වචන කිහිපයක් හම්බ වෙච්ච නිසා ඒවා වෙන වෙනම පැහැදිලි කරගමු. පළවෙනි තාක්ෂණික වචනය තමයි ප්‍රතිසමාන්තර කියන එක. ප්‍රතිසමාන්තර කියන එකේ තේරුම තමයි DNA දාම දෙකකින් එක දාමයක් නිදහස් 5 සිට නිදහස් 3 දිශාව දක්වා මෙන්න මේ ආකාරයට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ අතර වාරයේදී අනිකුත් දාමය නිදහස් 3 අන්තයක සිට නිදහස් 5 අන්තයක් දක්වා විකාශනය වෙලා තියෙනවා. එතකොට මේ නිදහස් අන්තය කියලා කියන්නේ ඇත්තටම කෙළවරේ තියෙන නියුක්ලියෝටයිඩයේ කුමන කාබන් පරමාණුවද කිසිම බන්ධනයකට සහභාගී නොවි නිදහසේ තියෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් පස්වෙනි කාබන් පරමාණුවට තමයි ෆොස්ෆේට කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. තුන්වෙනි කාබන් පරමාණුවට තමයි ඒ ෆොස්ෆේට කාණ්ඩය යට තියෙන නියුක්ලියෝටයිඩයේ ෆොස්ෆේට කාණ්ඩයත් එක්ක ඇති කරගනු ලබන ෆොස්ෆොඩයිස්ටර් බන්ධනය සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට නියුක්ලියෝටයිඩ් දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න නිර්මාණය වෙන ෆොස්ෆොඩයිස්ටර් බන්ධනයේ තියෙන හැම විටම නියුක්ලියෝටයිඩ් දෙකක තුන්වෙනි සහ පස්වෙනි කාබන් පරමාණු දෙක අතර. එතකොට ඉහළින්ම තියෙන යම්කිසි දාමයක ඉහළින්ම තියෙන නියුක්ලියෝටයිඩයේ ෆොස්ෆේට කාණ්ඩයේ නිදහසේ පවතිනවා. පහළින්ම තියෙන නියුක්ලියෝටයිඩයේ අපේ තුන්වෙනි කාබන් පරමාණුව නිදහසේ පවතිනවා. එතකොට එවැනි දාමයක් සහ ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට දිවෙන දාමයක්. එනම් පහ දිශාවේ සිට තුන දිශාවට දිවෙන දාමයක්. එකිනෙකට සමාන්තරව පිහිටලා එකිනෙකට සම පරතරයකින් පිහිටලා තමයි මෙන්න මේ ද්විත්ව හේලික්සය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම පිහිටන එක විතරක් මදි. එතකොට ඔයගොල්ලන්ට තර්ක කරන්න පුළුවන් නිකන් මෙන්න මෙහෙම කෙලින් තියෙන ඉනිමකක් වුණත් ඔය කියන සමාන්තර බව පෙන්වුම් කරනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මෙන්න මෙහෙම සමාන්තර වෙලා නිර්මාණය වෙලා තියෙන මේ
දාම දෙක DNA දාම දෙක දක්ෂිනාවර්තව අපිට පියවි නොපෙනෙන මනක්කල්පිත අක්ෂයක් ඔස්සේ භ්‍රමණය වීමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට පැත්තෙන් බලුවාම මෙන්න මේ ඇඹරිච්ච හේලික්ස් ආකාර ව්‍යුහයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන්නේ. හරි. මම හිතනවා පැහැදිලිද කියලා. එතකොට මම පැහැදිලි කරපු අනිත් කාරණාව තමයි මෙන්න මේ ද්විත්ව හේලික්ස් ආකාර පඩිපෙළක් ආකාරයට පවතින DNA අණුවේ මේ කොඳු නාරටි දෙක අතර අපි මේවට කියන්නේ කොඳු නාරටි කියලා. කොඳු නාරටි දෙක අතර නයිට්‍රජනීය භෂ්ම යුගලනය වීම පවතිනවා. මේ ආකාරයට දෙපසම තියෙන නියුක්ලියෝටයිඩ වල නයිට්‍රජනීය භෂ්ම තියෙනවා. මෙන්න මේ නයිට්‍රජනීය භෂ්ම නිර්මාණය වෙලා තියෙන්නේ එකට එකිනෙකක් හරි අනුපූරක වෙන පරිදි. ඒ කියන්නේ එකක අඩුව පුරවන පරිදි අනිත් එක්කෙනා ඉන්නවා. අපි දන්නවා භෂ්ම යුගලනය වීමේ නීතිය මේ වෙනකොට ඇඩිනීන් සහ තයිමීන් හයිඩ්‍රජන් බන්ධන දෙකකින් බැඳිලා යුගලනය වෙනවා. ගුවනින් සහ සයිටෝසින් හයිඩ්‍රජන් බන්ධන තුනකින් බැඳිලා යුගලනය වෙනවා. හැම විටම පියුරින් කාණ්ඩයේ භෂ්මයක් සමග පිරිමිඩින් කාණ්ඩයේ භෂ්මයක් සම්බන්ධ වීම සිදු වේ යුතු වෙනවා. හරි. එතකොට මෙන්න මේ ආකාරයට අනුපූරකව එකිනෙකට ඉදිරියෙන් පවතින භෂ්ම යුගල යුගලනය කිරීමේදී ඇතිවෙන මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන නිසා DNA දාම දෙක ප්‍රතිසමාන්තරව එලෙසින්ම පවතිනවා ඈත් වී යාමකට ලක්වීමකින් තොරව. හරිද? එතකොට ළමයි මෙන්න මේ අපි කතා කරපු කරුණු ටික. ඊට අමතරව තව විශේෂ කාරණාවක් තියෙනවා. මෙන්න මේ DNA ද්විත්ව හේලික්සේ එක් සම්පූර්ණ වටයක්. අපි එක් සම්පූර්ණ වටයක් කියලා හඳුනගන්නේ මෙන්න මේ වගේ එක් තැනක ඉඳන් මෙන්න මේ වගේ තවත් තැනකට එනකම් හරියට නිකන් අර අටේ ඉලක්කමක් වගේ නියෝජනය කරන පරාසය. මෙන්න මේ එක් සම්පූර්ණ වටයක් තුල නයිට්‍රජනීය භෂ්ම යුගල් 10ක් තියෙනවා කියලා ගණන් බලලා තියෙනවා. නයිට්‍රජනීය භෂ්ම 10ක් නෙමෙයි හොඳට තේරුම් ගන්න. නයිට්‍රජනීය භෂ්ම යුගල් 10ක්. ඒතකොට ඔයාලට පේනවා මෙන්න මේ එක තනි රවුම ඇතුලේ මම ඇඳලා තියෙනවා යුගල් 5ක් නේ. 1යි 2යි 3යි 4යි 5යි. ඒ වගේම මෙන්න මේ දෙවෙනි රවුමෙත් යුගල් 5ක් පිහිටලා එක් සම්පූර්ණ වටයක් තුල DNA අණුවේ නයිට්‍රජනීය භෂ්ම යුගල් 10ක් පවතිනවා කියලා තියෙනවා. ඒකත් මතක තබාගත යුතුයි. ඒතර අපි දැන් දන්නවා ප්‍රතිසමාන්තර දාම තියෙනවා. මැද හයිඩ්‍රජනීය භෂ්ම නයිට්‍රජනීය භෂ්ම යුගල් තියෙනවා. ඒවා මගින් මේ දාම දෙක එකිනෙකට වෙන්වීමෙන් ආරක්ෂා කරනවා. ඊට අමතරව මෙන්න මේ DNA ද්විත්ව හේලික්සය හරි අපි නැවත අපේ සටහනට එමු. මෙන්න මේව කියනවා. මේ ආකෘතියට අනුව DNA ඇඹරුණු ඉනිමගක් එහෙම නැත්නම් සර්පිලාකාර පඩිපෙළක් වැනිය. එහි අත්වල ලෙස මාරුවෙන් මාරුවට සැකසුණු සීනි සහ පොස්පේට් අණු මගින් එහි කොඳු නාරටි සාදයි. අපි දන්නවා අපි ටිකක් මේක විහිදුවලා මේ මෙතනින් ඇඳගත්තොත් නියුක්ලියෝටයිඩයක් කියන්නේ සීනි අණුවක් නයිට්‍රජනීය භෂ්මයක් සහ නයිට්‍රජන් භෂ්මයක් සහ පොස්පේට කාණ්ඩයකින් සමන්විත කෙනෙක්. ඊට යාබදව පිටලා තියෙන අනෙකුත් නියුක්ලියෝටයිඩයක් ඒ විදිහම කෙනෙක්. නියුක්ලියෝටයිඩ දෙකක් එකිනෙකින් වෙන් වෙන්නේ හැමතිස්සෙම ඒවට බැඳලා තියෙන මෙන්න මේ නයිට්‍රජනීය භෂ්මයේ වෙනස් වීම මත පමණයි. ඒ අරුණහම DNA අණුවක් නම් මේ තියෙන නියුක්ලික් අම්ලය ඒ වගේ තියෙන හැම නියුක්ලියෝටයිඩයක්ම ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ. ඒ නිසා ඒ හැම එකකම සීනි අණු වර්ගය සහ බැඳලා තියෙන පොස්පේට අණුව එකිනෙකට සමානයි. ඒ නිසා මෙන්න මේ ඒකාකාර රටාවක් පිළිබිඹු කරන සීනි අණුවක් ඉන් අනතුරුව පොස්පේට අණුවක්. ඉන් අනතුරුව නැවතත් සීනි අණුවක් ඉන් අනතුරුව නැවතත් පොස්පේට අණුවක් යන ආදී වශයෙන් පුනරාවර්තී රටාවකට පිළියෙල වෙලා තියෙන මෙන්න මේ සීනි පොස්පේට දාමයට අපි කියනවා සීනි පොස්පේට කොඳු නාරටය කියලා. මොකද්ද? සීනි පොස්පේට් කොඳු නාරටය. එතකොට මෙන්න මේ වචනේ චුට්ටක්
මතක තබා ගන්න එක හොඳයි. පියගැට ලෙස මේ දැන් පඩිපෙළකටනේ අපි සමාන කරන්නේ. පියගැට ලෙස නයිට්‍රජනීය භස්ම යුගල පවතී. භස්ම යුගල් වීමේ නීතිවලට අනුව පියුරින් පිරිමිඩින් සමග යුගලනය වෙන්න ඕනේ. එහිදී භස්ම අතර හයිඩ්‍රජන් බන්ධන දෙකක්, ඇඩිනීන් සහ තයිමීන් අතර දෙකක් සහ ගුවනින් සහ සයිටෝසින් අතර 3ක් වෙන පරිදි හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම සිද්ධ වෙනවා. ටීඑච් මෝගන් සහ ඔහුගේ කණ්ඩායම විසින් කරන ලද පරීක්ෂණ වලින් වර්ණදේහ සෑදී ඇත්තේ DNA සහ ප්‍රෝටීන වලින් බවද ජාන යනු එම වර්ණදේහවල ඇති යම් නිශ්චිත ප්‍රදේශ ලෙසද නිගමනය කර ඇත කියලා කියනවා. එතකොට මේ කාරණාවේදී ජාන කියන සංකල්පය ඔබට මේ වෙනකොට හරියටම පැහැදිලිව නොතේරීමේ හැකියාවක් තියෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. අපි ජාන කියන නිවේශනශීලී අධ්‍යයනය කරනවා. නමුත් මෙතනදී මතක තබා ගත යුතු කාරණේ වෙන්නේ ටීඑච් මෝගන් කියන විද්‍යාඥයා හොයාගෙන තියෙනවා වර්ණදේහ සමන්විත වෙලා තියෙන්නේ DNA සහ ප්‍රෝටීන වලින් බව. දැන් අපිට මෙතනදී චරිත හතරක් හම්බ වෙනවා. දෙන්නෙක් තමයි DNA වල ද්විත්ව හේලික්සිය ආකෘතිය ඉදිරිපත් කරපු වොට්සන් සහ ක්‍රීක්. ඊළඟ කෙනා මේ වොට්සන් ක්‍රීක් ආකෘතියට මඟ පාදපු එක්ස්රේ ස්පටික විද්‍යා පරීක්ෂණ කරපු රොස්ලින් ෆ්‍රැන්ක්ලින්. ඊළඟ එක්කෙනා DNA සහ ප්‍රෝටීන වලින් වර්ණදේහ නිර්මාණය වෙලා ඇති බව විශ්වාස කරපු එහෙම නැත්නම් ඒක හොයාගත්ත TH මෝගන්. හරි. මෙන්න මේ නම් ටික නිකන් ලාවට මතක තබා ගන්න එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. හරි. එතකොට මෙතනින් අපිට පොතේ ඉගෙන ගන්න තියෙන ටික ඉවරුණා. මම පොඩි සඳහන් කිරීමක් කරන්නම්. පන්තින ළමයින්ට මතක නම් මම නිතරම කරන සඳහන් කිරීමක් ඒක. අපි අඳගත්තු රූප සටහනේ මෙන්න මේ ආකාරයට DNA අණුවේ යම් යම් ස්ථාන වලින් ලං වෙලා යම් යම් ස්ථාන වලින් ඈත් වෙලා වගේ පේනොනට මේක ඇවිල්ලා අපි එක් පැත්තකින් බලද්දි පෙනෙන දර්ශනයක් විතරයි. මේ පඩිපෙළ දිහා අපි පැත්තකින් බලද්දිත් පේන්නේ මෙන්න මේ විදිහටම පඩිපෙළේ යම් යම් තැන් වලින් එකිනෙකට ලං වෙලා යම් යම් තැන් වලින් එකිනෙකින් ඈත් වෙලා වගේ. නමුත් ඇත්ත කතන්දරේ අපි දන්නවා එහෙම වෙලා නැහැ. පඩිපෙළේ හැම තැනක් අතරම පඩි දෙකක් අතරම තියෙන පරතරය එක හා සමානයි. මේකට හේතුව තමයි අර අපි ඇඹරිලා තියෙන වස්තුවක් දිහා පැත්තෙන් බලද්දී අපිට අර අසමමිතිකව තමයි ඒක නිරීක්ෂණය වෙන්නේ. ඒක තමයි මෙතන තියෙන හේතුව. ඒකත් හොඳට මතක තියාගන්න. නැත්නම් ඔයගොල්ලන්ට සමාන්තරයි කිව්වට සමහර තැන් වලින් ළඟයි සමහර තැන් වලින් ඈතයිනේ වගේ හිතෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට ඒ කොටස පිළිබඳව එතනින් එහාට වැඩිදුර යමක් කතා කරන්න ඉතුරුලා නැහැ. අපිට පුළුවන් වර්ණදේහවල ව්‍යුහික නිර්මාණය කියන කොටස සාකච්ඡා කරන්න පටන් ගන්න. මේ කොටස යටතේ අපි සාකච්ඡා කරන්නේ කොහොමද DNA සෛල තුල ගබඩා වෙලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධව. එතනදී අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන දේ තමයි ඇයි DNA වලට සෛලවල ගබඩා වෙන්න විශේෂිත ක්‍රමවේදයක් උවමනා කරන්න කියන එක. දැන් අපි දන්නවා DNA ඇරුණාම අපේ ශරීරය තුල දකින්න පුළුවන් තවත් පොලිසකරයිඩ් ඒ වගේම ප්‍රෝටීන වැනි මහා අණු තියෙනවා. නමුත් ඒ එක්කෙනෙක්ටවත් වඩා වෙනස් විදිහට DNA ඉතාම විශේෂ ආකාරයකට පැක් වෙනවා. ඒකට හේතුව තමයි ළමයි DNA අණු බොහොම දිග අණු විශේෂයක්. දිගින් බොහොම වැඩි. ඒ විතරක් නෙමෙයි මේ DNA වල දිග කියන එක ඊටාම වැදගත් කාරණාවක් වෙන්නේ. ඒ දිගේ යම් යම් ස්ථානවල ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ එහෙම නැත්නම් පරම්පරාවෙන් උරුම වෙන ලක්ෂණ ගබඩා කරලා තියාගන්න දායක වෙන ජාන ගබඩා වෙලා තියෙන නිසා. එතකොට මේ DNA වල දිග ඊටාම වැදගත් කාරණාවක්. නමුත් ඒ ඊතරම් දිග DNA අණු ගබඩා කරලා තියාගන්න තරම් අපේ සෛල ප්‍රමාණවත් මදි. ඇත්තම කිව්වොත් අපේ එක න්‍යෂ්ටයක ගබඩා වෙලා තියෙන DNA වල සමස්ත දිග හරි අපේ උසටත් වැඩි කියලා කියනවා. හරි. එතකොට අපේ උසටත් වඩා වැඩි දිගකින් යුක්ත DNA ප්‍රමාණයක් හරි පැක් කරලා ඊටම පොඩි අවකාශයකට අහුරන එක. හරි සෛලයකත් න්‍යෂ්ටි ඇතුළකට වගේ අහුරන එක ඊටම අමාරු කටයුත්තක්. හරි. මෙන්න මේ කටයුත්ත ගැන තමයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. මේක පැහැදිලි කරගන්න බොහොම ලේසි. ඔයගොල්ලෝ නූල් පන්දුවක් දැකලා තියෙනවා නම් ළමයි මීට කලින් මට
විශ්වාස යුගල දැකලා තියෙනවා කියලා නූල් පන්දුවක් දැකලා තියෙනවා නම් ඒ නූල සම්පූර්ණයෙන්ම දිගෑරියට පස්සේ සමහර විට ඒක මීටර් ගාණක් දිගට අපිට මොකක් හරි පෘෂ්ඨයක් දිගේ එලන්න පුළුවන්. නමුත් නූල් පන්දුවේ ඔතලා ඉතාලම කෙටි අතේ තියාගෙන යන්න පුළුවන් තත්වයට මෙන්න මේ නූල පත් කරගෙන තියෙනවා. හරි. හැබැයි අපි නූල විතරක් රෝල් කරගෙන ගියා නම් නූල් පන්දුව පිළිවෙලකට ඔතන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. හරි. ඒ නිසා තමයි නූල හැමතිස්සෙම අපි ඔතන්නේ අර ප්ලාස්ටික් කෝන් එකක් වගේ එකක් වටේට. හරි. ඒතර මෙන්න මෙතනත් ඒ වගේ එකක් සිද්ධ වෙනවා. DNA අණු දිග වැඩි. නමුත් ඒ DNA අණු කොහොම හරි අපේ සෛල තුල ගබඩා කරගත යුතු වෙනවා. ඒ නිසා අපිට මොකක් හරි එකක් වටේට හරි මේ DNA ඔතන්න සිද්ධ වෙනවා. හරි. මෙහිදී අපි පාවිච්චි කරන අන්නේ අර එතන මාධ්‍ය තමයි ප්‍රෝටීන කියන්නේ. හරි. ඒකටම විශේෂණය වෙච්ච ප්‍රෝටීන මත අපි ඒකට කියනවා හිස්ටෝන ප්‍රෝටීන කියලා. මෙන්න මේ හිස්ටෝන ප්‍රෝටීන මත DNA වෙලීම සහ දඟර ගැසීම මගින් DNA වල දිග අඩු කර ගැනීමට සමත් වෙලා තියෙනවා. මේ විදිහට දිග අඩු කරගත්ත DNA විවිධාකාර ක්‍රම උපයෝගී කරගෙන සෛලය ගබඩා කරගන්න සෛල නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ගබඩා කර ගැනීමේ ක්‍රියාවලියෙන් අනතුරුව අපි DNA හඳුන්වන්නේ පොදුවේ වර්ණදේහ කියන නමින්. අන්න ඒ නිසා තමයි අපි මෙතනදී DNA එකතු වීම නිසා වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන සරලව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ යටතේ මුලින්ම ප්‍රාග්න්‍යෂ්ටික සෛල තුළ කොහොමද මේ වර්ණදේහයක ව්‍යුහ නිර්මාණය සිද්ධ වෙන්නේ කියන එක අධ්‍යයනය කරලා අපිට ඊළඟට එන්න පුළුවන් කොහොමද ශූන්‍යෂ්ටික සෛලයක වර්ණදේහ ව්‍යුහ නිර්මාණය වෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න. හරි.